ආයිබෝවන්. ඉතින් අද කතා කරන්නේ විදේශයක රැකියාවක් කරමින් සිටියදී මියගිය කාන්තාවගේ අවතාරයක් පිළිබඳවයි. ඉතින් මේ අවතාරය ඇය පදිංචිව සිටින ගමේ රැට සැරිසරනවා කියලා ගම්වාසීහු පවසනවා. මේ කාන්තා අවතාරය මහරෑ තනිපංගමේ ගමන් කරන අයගේ පාපැදි යතුරුපැදි වල නැගී ගමන් කර ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේදී බැස යන බවට මේ අවතාරයේ දුටු කිහිප දෙනෙක්ම බියට පත්ව පවසා තිබෙනවා. බිංගිරිය ආසන්නේ උඩබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කැකාරිප්පුව ගම්මානයේ පාරක රැට සැරිසරනවා යයි ගමේ ඇතමුන් විශ්වාස කරන මේ කාන්තා අවතාරය ගැන අද අපි කතා කරමු. ඉතින් මේ මියගිය කාන්තාවගේ මව වන ඉන්ද්‍රාණි ප්‍රේමලතා මහත්මිය ඇගේ තොරතුරු හෙළි කරමින් මෙසේ පවසනවා. මට දුවල 3 දෙනෙක් හා එක් පුතෙක් ඉන්නවා. දුවල 3 දෙනාම රට රස්සාවල් වලට ගියා. මගේ දෙවනි දුව දීපිකා ජෝදානයේ රැකියාවකට ගිහින් හිටියේ. නමුත් ඇය හදිස්සියේ මිය ගියේ ඊජිප්තුව කියන රටේදී. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පසුව ඒ බව මට දැනුම් දුන්නා. දුව මිය ගිහින් මාස 1කමාරකට විතර පස්සේ තමයි සීල්කරූ පෙට්ටියක ඇයගේ මිනිය පැමිණෙන්නේ. එයාගේ මහත්තයාගේ ගමේ තමා දුවගේ අවසන් කටයුතු සිදු කරන්නේ. දුවගේ අවසන් කටයුතු කරලා 7 දවසේ දාණය දෙන්න දවස් 2කට විතර කලින් අපේ මේ ගෙදර කැවුම් පිච්චුවා. එදා රෑ මම ගෙදර ඉද්දී මියගිය දුව මට කතා කරනවා වගේ හඬක් මට ඇහුණා. මම ජනේලෙන් බලද්දි මගේ දුවගේ රූපය මම දැක්කා. අම්මේ එන්න කියා මට අඬගසමින් පිටුපස්සට ගියා. මම හොඳටම බය වුණා. බය වෙච්ච පාරට මම කලාන්තයේ හැදිලා වැටුණා. බිම වැටලා දඟලලා තිබෙනවා. ඊට පස්සේ තමා සිහි නැතිව ගිහින් තියෙන්නේ. රෑ 12ට විතර තමා දුවගේ අවතාරය මම දැක්කේ යයි ඇය පවසනවා. දුව දම් පැහැදි ගවුමක් ඇඳ සිටි බවත් මේගේ දුවගේ රුව දිස්සුනේ ගේ ළඟ ඇති කෙසෙල් පඳුර ළඟින් බවත් ඉන්ද්‍රාණි මහත්මිය පවසනවා. එදා රෑ දුවගේ රූපය දැක්කට පස්සේ මේ වෙනකොට ආයෙත් නම් දැක්කේ නැති බවද ඇය තවදුරටත් පවසනවා. මේ බව සනාථ කරන්න එම ප්‍රදේශයේ ගම්වාසීහුද එම කතාම පවසා තිබෙනවා. පාපැදි හා යතුරුපැදි කීපයකට මේ කාන්තා අවතාරය ගොඩ වී ඇතැයි කියන්නේ බිවිලදනිය පට්ටිය මුල්ල පාරේ රාත්‍රී කාලයට ගමන් කරමින් සිටි අවස්ථාවලදී බව අවතාරය දුටු කීප දෙනෙක් පවසා තිබෙනවා. වෙල්යායක් මැදින් පාර වැටී ඇති අතර දෙපස මානා පඳුරු වැවී ඇති පාරේ එම පාළු හන්දියේදී සමහරුන්ගේ පාපැදි හා යතුරුපැදි වලට මේ කියන අවතාරය ගොඩ වී ඇති බවද අපට දැනගැනීමට ලැබුණි. ඇතමුන් කාන්තා අවතාරයක් රාත්‍රී කාලයේ දැක ඇත්තේ විදේශයකදී මියගිය කාන්තාවගේ සිරුර ගෙන ඒමෙන් පසුව වුවත් ඊට කලින් කාන්තා අවතාරය සිය යතුරුපැදියේ පිටුපස වාඩි කරවාගෙන කතාබහ කරමින් ගිය බව කියන අයෙකු ගැනද අපිට දැනගැනීමට ලැබුණා. අවතාරය සමග ආගිය තොරතුරු කතාබස් කරමින් ගිය බවට කියන කේ.ඒ. එරංග මහතා පදිංචිව සිටින්නේ වලිපැන්න ගහමුල්ල දකුණ දුනකඳනිය ගම්මානයේය. එරංග මහතා වලිපැන්න ගහමුල්ල තැපැල් කාර්යාලයේ සේවය කරන්නකි. එරංග මහතා පවසන්නේ මෙවැනි කතාවක්. මණ්ඩලාන ගමේ ඉන්න සීයා මියගොස් සිටින නිසා මම අවමගුල් ගෙදර සිටියා. කැකාරුප්පුව පදිංචි වෙලා හිටිය දීපිකා රට රැකියාවකට ගිහින් ඉද්දි මිය ගියා කියලා මම ගෙදර ඉද්දි මට දැනගැනීමට ලැබුණා. එයාගේ තවත් සහෝදරියෝ දෙදෙනෙක්ද රට රැකියාවට ගිහින් ඉන්නේ. ඔය කියන ගැහැණු ළමයා කාලයක් ගාමන් එකක වැඩ කළා. මාත් මේ තැපැල් රස්සාවට කලින් ඔය කියන ගැහැණු ළමයා වැඩ කළ ගාමන්ට් එකේම රස්සාවක් කළා. ඒ නිසා මම එයාව හොඳින් දන්නවා. රට ගියායින් පස්සේ මම දැක්කේ නෑ එයාව. මේ ගැහැණු ළමයා මේ ගිය බවට ඇසුණු මොහොතේම මම ඇය ගැන හිතේ රූපයක් ඇඳගෙන එයා කවුදයි කියා කල්පනා කළේ එයාගේ තවත් සහෝදරියන් දෙදෙනෙක් රට රස්සාවලට ගිහින් තියෙන නිසායි. ඊට සති 2-3කට විතර පස්සේ කැකෑරුප්පුව ගමේ ඉන්න අක්කාගේ ගෙදර ගියා. ඒ ගියේ යතුරුපැදියෙන් බිබිලදෙනිය පට්ටිය මුල්ල පාරෙන් කළුවරේම යද්දී වෙල අයිනේ දම්පාට ගවුමක් ඇඳගත්ත කාන්තාවක් ඉන්නවා දැක්කා. ඇය මගේ මෝටර් බයිසිකලයට අත දැම්මා. මගේ මෝටර් බයිසිකලේ ලයිට් එක තිබුණේ නැහැ. එතකොට වේලාව 7:45ට විතර ඇති. මම මෝටර් බයිසිකලේ නැවතුවාම දැක්කා අපත් එක්ක ගාමන් ගිය පස්සේ රට ගිහිල්ලා ඉද්දි හදිස්සියේ මිය ගියා යයි කියපු දීපිකා නේද මේ ඉන්නේ කියා. මගේ ඇස් මටම අදාහ ගන්න බැරිව ගියා. මම පස්සේ කල්පනා කරා මම හිතුවාට දීපිකා නෙමෙයි මැරෙන්න ඇත්තේ රට එයාගේ වෙනත් සහෝදරයක් වෙන්න ඇති කියලා. එරංග අයියේ මාව ගේ ළඟින් බස්වන්න කියා කියන ගමන් මෝටර් බයිසිකලයට ගොඩ වුණා වගේ දැනුණා. කවදාද මිනිහ ගේන්නේ කියා මම ඇයගෙන් යන ගමන් ඇහුවා. එයා කිව්වා තව දවස් 3-4කින් මිනිහ ගේනවා කියලා. රට ඉද්දි කරදරයක් වෙලා නේද මැරලා තියෙන්නේ කියා ඇහුවා. එතකොට ඔව් කියා පිළිතුරු දුන්නා. අයියා මාව එක්කගෙන යන්න මගට එයි කියාත් ඇය මාත් සමග පැවසුවා.
මට ඉදිරියෙන් යතුරු පැදියක් ආවා. ඒ යතුරු පැදිය ගමේ මම හඳුනන මිතුරෙක්ය. ඔහුත් මට කතා කරගෙන ගියා. වෑන් රථයක් මම ඉදිරියෙන් එන නිසා පාර පටු නිසා මා යතුරු පැදියේ වේගය හොඳටම අඩු කළා. ඉදිරියෙන් එන වාහනයට ඉඩ දුන්නා. ඒ එක්කම යතුරු පැදියේ පිටුපස වාඩි වී පැමිණි දීපිකා බහිනවා වගේ තේරුණා. පස්සේ මම ඉස්සරහා බලාගෙනම යන්නම් යයි කියාගෙන අක්කලාගේ ගෙදර ගියා. ඊට පස්සේ තමා දැනගත්තේ මගේ මෝටර් බයිසිකලයට පිටිපස්සේ වාඩි වෙලා ඇවිත් තියෙන්නේ පිට රටක ඉද්දී මියගිය කෙනාම තමා කියලා. ඒත් මම බය වුණේ නෑ. මට මේක අදහගන්න බැරිව ගියා. පිටරට ඉද්දි මියගේ දීපිකාගේ සිරුර එයාගේ අවතාරය දැකලා හරියටම දින 3කට පස්සේ ලංකාවට ගෙනාවා. 4 වෙනි දවසේ අවසන් කටයුතු කරන්න ගමට ගෙනාවා. මගේ මෝටර් බයිසිකලේ පිටුපස වාඩි වෙලා ගිය දීපිකාගේ අවතාරය එයාගේ සිරුර ගෙන එන දිනවකවානු හරියටම කීම ගැනත් මට ඇත්තේ ඇදහිය නොහැකි පුදුමයකි. මම හොල්මන් අවතාර ගැන විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. නමුත් එදා දැක්කේ ඇත්තටම අවතාරයක්. ඒක කිසිම සැකයක් නෑ. මේ ගැන අහද්දි මගේ හිතට කිසිම බයක් දැනෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ගේ අදහස් අපිට අනිවාර්යෙන් කමෙන්ට්ස් වලින් කියන්න. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගොල්ලන්ට ජය වේවා.